මගේ දෙවෙනි වීඩියෝ එකට අපි යනවා අද පොඩි ගමන. අපි කියන්නේ මම විතරයි අද යන්නේ. මේ ඉතින් ගමත් පාස් කරන් යනවා පාරට යන කිලෝමීටර් එකමාරක් විතර තියෙනවා. ඒකත් ඉතින් ගිහිල්ලා ඉවින් සැරේ එදින පන්සල තනියෙන් වීඩියෝ ගන්න ගියාම ඉතින් එපා වෙනවා. ඔය ඉස්සරහා පාලවත් පහු කරගෙන ඉතින් හිමින් සැරේ ගාලු පාර පැත්තට යනවා. තනියම ඉතින් අද මගේ වැඩ දෙක තුනක්ම තියෙනවා. එක වැඩක් යන්න ඕනේ ටවුන් එකටම. මේ නිදි ලස්සන මම හිතන් ඉන්නේ විදිය. තනියෙන් වීඩියෝ කරලා කියලා කොහෙලගේ හැප්පෙනවා. කමක් නැහැ ඉතින් ඔයාලා වෙනුවෙන්නේ. ඔය ඉතින් ගාලු පාරට දාන්න ඕනේ පොඩ්ඩක් ඉන්නකෝ. වාහන වැඩි අප්පාද. හිමින් සැරේ ගාලු පාර පැත්තට ගිහිල්ලා සෙනගනේ පොඩ්ඩක් ඉන්න. යාන්තමින් දාගත්තා. පොඩ්ඩක් ඉන්න ඉවරන. මේ ඉන්නේ. ඒ මින් සැරේ මේ ටික පාස් කරන් උතන ඉස්සරහා සමහරක් කාට පොලිසියෙන් ඉන්නවා. සමහර කාට මෙතන පොලිසියෙන් ඉන්නවා. අද නැතුව මම සමහරක් විට තනිය වීඩියෝ ගන්න ගියාම ඉතින් එපා වෙනවා. නංගිත් නැහනේ. මම ඉතින් තනියෙන් වීඩියෝ කරලා ඉතින් හිමින් සැරේ යනවා ඉස්සරහට. තනියම තව කිලෝමීටර් 10ක් විතර යන්න ඕනේ මගේ වැඩේට. හිමින් සැරේ යන්නත් ඕනේ. නැත්නම් පානක් තියෙනවා. බයික් එක තනියෙන් වීඩියෝ කරන්නත් බෑ. පුළුවන් ටික වීඩියෝ කරලා දානවා ඉතින්. හැමෝම ඉතින් සෙට් වෙන්න. යන් ඉතින්. මේ යන්නේ කළුතර. දන්නේ ඉතින් ප්ලේස් එක කොහෙද කියලා දැක්කහම තාම නෑ. තව ඉස්සරහට යන්න ඕනේ. පෙන්නන්නේ ඒක. ඔන්න මේ ටිකත් පාස් කරා හිමින් සැරේ යා. පොඩ්ඩක් දිග වෙන විනාඩි 16ක් 20ක් විතර තියෙනවා. විනාඩි 20ක් විතර තියෙනවා. පොඩ්ඩක් ඉන්නකෝ. ඉතින් මගේ අනිත් ඇරියට යනගමන් තමයි ඉන්නේ. අපි ඉස්කෝලේත් පහු කරන් ඉතින් ඔහොම ඉස්සරහට යනවා කළුතර පැත්තට. කොහොමද තා කිලෝමීටර් 7ක් විතර යන්න ඕනේ. තත් ඉතින් ෆෝන් එකෙන් කොහොම හරි අල්ලන්න තමයි යන්නේ. තනියෙන් කොහොම හරි අමාරුයි කරන්න. අරුන් නැති හින්දා පිටිපස්සේ මම මගේ අඩ බැරි ඉතින් ෆෝන් එක අල්ලන්නත් ඕනේ. අර තෝරේ මේ පෙන්නන්නත් ඕනේ. මගේ අර බලන්නත් ඕනේ. ඉතින් බෑ ඔක්කොම කරන්න. ඉතින් මේ වීඩියෝ කරලා දවසයි අනිත් පැත්තට බහිනවා. මම තදෙනක වයින් වීඩියෝ කරේ දවස් දෙකකට පස්සේ ඉතින් ඔක්කොම යට වෙලා තියෙන ඔක්කොම පැති අනුරාධපුරේ කම්පා ඉතින් පුළුවන් අය උදව් කරගන්න. මොකද බලන්න පාර බලන්නේ. හරි පාර. ඉතින් යන ගමන් දැන් ඉතින් ඉස්සරහට ඉතින් මේ ටික පහු කරන්න යනවා. ඔරන් කියලා කොහොමත් එක වැඩේකට පැය එකක් විතර යනවා තමයි. පැය දෙකක් විතර. මොකද වීඩියෝ කොහොමද දිග්ගේ විනාඩි 20ක් විතර. එකත් කරලා අපි කොහොමරි අනිත් එරියත් යන්න ඕනේ. ගිහලා ඉතින් තෙල් ගහගත්තා. ඊට කලින් දවස් තෙල් ටික ගහගත්තා. තෙල් ටික ගහගෙන ඔක්කොම කරගත්තා. නැත්නම් ඉතින් ඔක්කොම කරන්න බෑනේ ඉතින්. ඔය තියෙන හෙලකුරු එක. හෙලකුරු එක තියෙන බස්නාහිර පළාත කළුතරයි අලුත් ගමයි පාර. ඒ කියන්නේ කළුතර අලුත් ගම පාර තමයි තියෙන්නේ. කටුකුරුන්ද පොඩ්ඩක් පාස් කරන් කළුතරේ කිලෝමීටර් 3ක් විතරදී තමයි හෙලකුරු එක තියෙන්නේ. ලොකු තැනක් ඉතින් එහෙම හොයාගන්න පහසු වෙන්නේ නැහැ. මෙතන ඉස්සර ආපිකෝයක තියෙනවා. ආපිකෝයක මීටර් 100ක්
50ක් විතර පාස් කරලා එද්දිම තමයි තියෙන්නේ පාරෙන් බැලුවම පේන ඉරපුර එක. අපි ඒකට පාස් කරගෙන ඉස්සරහට යනවා. මේ තියෙන්නේ කටකුරුන් දෙකට මුණ්ඩයක්ම තමයි මේකෙන් නැති යන්නේ. ඔය ඉස්සරහා තමයි ලොකු ස්පීතාලයක් තියෙන මේ පාරේ ඉස්සරහා පාරේ මොනවා පාර වෙන්නන්න. ස්පීතාලයක් තියෙන එක ලොකු ස්පීතාලයක්. ඒ පැත්තට තමයි අපි යන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තට ගිහිල්ලා ඒ වැඩක් තියෙන ඒ වැඩෙත් බලාගෙන තමයි ඔක්කොම කරගෙන එන්න ඕනේ. දැන් ඉතින් මේ දවස්වල නම් හැමදාම බහිනවා. ඉතින් දවස් 2යි වීඩියෝ කරගන්න ඉතින් පුළුවන් තරම් ඔක්කොම උදව් කරන එක එක්කෙනාට එක එක්කෙනාට උදව් කරන්න පුළුවන් නම් ඉතින් සල්ලි බේද නෙමේ, ಜಾති බේද නෙමේ. පුළුවන් මිනිස්සෙක් ඉන්නවනම් හල් කිලෝ එකක් කරේ පුළුවන් නම් අරන් දෙන්න කට්ටියට. කට්ටිය මම දැක්ක Facebook එකේ තියෙනවා ඉතින් උදව් ඉල්ලලා පුළුවන් කෙනෙක් ඉන්නවා උදව් කරන්න. ඒ ඉතින් විද්‍යාලය තමයි පහුන් විද්‍යාලය ඔරලෝස්සේ තියෙන ඉස්කෝල දෙක තව මට කිලෝමීටරක් අයලා තියෙන්නේ යන්න. ඒ ඉස්කෝල දෙකක් තමයි අතර පහුනේ මුන්නක තියෙන විද්‍යාලය. ඊට පස්සේ තමයි ඔරලෝස්සේ තියෙන්නේ. ඔය ලස්සන දර්ශනයක් පෙන්වන්න එනගම මම දැක්ක මෙන්න මේ හැටි. කියන්නේ එයා කතෝලික එක්කෙනෙක් තමයි හිටියේ. ඔය කොහමද දන්න කට්ටිය නම් දන්න මේ දැන් දැක්කේදීම පාරවල් තුන දැක්කේදීම දන්න කවුද මේ කොහෙද කියලා ඉතින් කොහෙ ගියත් ඉතින් මෙතන පාරවල් දාලා තමයි යන කට්ටිය. ඉතින් පුදුම පොලිසියෙන් ඇල්ලුවේ නැහැ කියන්නේ ඉතින් ඒකත් වෙලාව ඇල්ලුවා නැහැ. ඉතින් තඩයක් ගන්න රුපියල් 2000ක් විතර ගන්න. මොකද ෆෝන් එකත් අරගෙන තඩයක් කාලා තමයි තියෙන කන්නඩ දෙයක් ගන්න කොහොමත් මේ වැඩේට. ඉතින් මේ දින කලුතර පොදිය අපි ඉතල හෙට යන්නේ. ඉතින් මෙහා තමයි හරවන්න තියෙන්නේ මගේ වැඩේට. ඒ වැඩේට ගිහිල්ලා තමයි ඉතින් එන්න වෙන්නේ. මගේ තව ගමන් දෙක තුනක් තියෙන එක ගිහිල්ලා කොහොමද තව යන්න තියෙනවල කිලෝමීටර් 10ක් විතර යන්න තියෙන තව කොහොමද 10ක් විතර ගිහිල්ලා ඔයාලා කවලා ඉන්නේ. තව පොඩි වෙලාවක් තියෙනවානේ. අන්න ඉතින් මගේ වැඩෙත් ඉවරලා මම එන ගමන් තමයි මේ කච්චේරි. ඉතින් තමයි ලයිසන් ගන්න අපි විභාගෙ ලියන්න ඔතනින් මේ ට්‍රයල් එක පෙන්වන්න තියෙන ඔතන. ඉතින් මේ පැත්ත කට්ටිය දන්න ඔතන කළු සතියේදී පාස් කරා. මගේ වැඩේ කොහොම හරි පැයකමාරක් විතර ගියා මගේ වැඩේට. ඒ වැඩෙත් ඉවරලා තමයි දැන් අනිත් වැඩේට යන්න හදන්නේ. ඉතින් හරි මම ආවේදී මේ වැඩෙත් කරලා උදේ පාන්දර උදේ පාන්දර 9යි ගානක් ඔහෙට යනකොට ගෙදරින් 8ට ආවේ 9යි ගානක් වුණා. මෙතනට එනකොට කොහමද ඉවරලා 10 මාර යනකොට ඉතින් මගේ අනිත් වැඩේට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ වැඩේ සාර්ථක වෙන්න ඕනේ. සාර්ථක වුණ නැතුනොත් ඉතින් මේ ගියපු වැඩනොත් වැඩක් නැහැ. ඔය යාළුවෙක් කෙනෙකු එතනට දැක්කද මේ ඉන්න අර කතෝලිකයෙක් කෙනා හරිම දර්ශනීය මෙව් එකක්. ඉතින් හැමෝම ඉතින් බුදුදහමට හරිම ලින්ගතුයි. මේ දවස් සෝෂල් මීඩියා වල මම දැකලා තියෙනවා එයා හැමදෙරවංග ඉතුවත් දන්නේ මේක බස් එකක් කියලා අත දාන්න. බොරු බස් එකක් ආපිට පස්සේ. ඉතින් මේ තියෙන අර මම කිව්වේ මේ හොරි ක්‍රොස් එක අර තියෙන විද්‍යාලේ මම කරන් ඉද්දි තමයි ඉතින් මම ඔයාලට පෙන්නුවේ ඒක හරියට මම දැක්කේ නැහැ. ඉතින් මට හරියටම දැන් විස්තරේ කිව්වේ මෙතන. මම හරි කළා මේ ගෙදර ඇවිල්ලා මම රෙකෝඩ් එක කරන්න එහෙම වුණා. මට අමාරුයි අර බයික් යනවා කියන මේ රෙකෝඩ් එක කරන්න ගියාම ගෙදර ඇවිල්ලා රෙකෝඩ් එක කරන්න තිබෙන මේ කෑගේ ඉලස්සේ කටු කුරුන්ද වැත්තෙන් තමයි යන්න හදන්න. අයිත් අපි අන්නදනම යන්න ගියේ මෙන පාරේ ගින්නේ ඒ වුණාට සෙට් උන්නේ නැහැ. සෙට් මට අමතක වුණා. හරි ලස්සනයි. ඉතින් මම යන්නේ ඉතින් කඩක් කරලා ගන්න නැති අහිංසක මිනිස්සෙක්. ඉතින් මගේ පාඩුවේ මම යනවා. නැවතට බලමු තව අවුරුදු දෙකකින් විතර කොහේ හරි ඉන්නේ කියලා. මේ වීඩියෝ එක පෙන්නලා මම ඔයාලට කියන්නම් එදා. ඉතින් බස් එකත් යනවා. ඒ ලස්සන පෙන්නන. ලස්සන කියන්න බෑරි අමාරුයි. කියන පොලිසියෙන් ඉන්න මෙතන ෆෝන් එක තියාගෙන තමයි වීඩියෝ කරන්න. ඒකයි මමගේ මොන විතර පොන්නේ විතර පොලිසියෙන් ඉන්න ඉස්සරහා.
දෙක්කන තුය වැඩෙත් ඉවර කරලා යනවා. ඉතින් මගේ අනිත් වැඩේ දැන් ළඟයි. ළඟම නෑ, පොඩි දුරක් තියෙනවා. වැඩෙත් පොඩ්ඩක් තියෙනවා. වැඩේට ගිහිල්ලා ඉතින් තව පොඩ්ඩෙන් ඉවරයි. බෑ ඉතින් හරි අමාරු මේ මිනිස්සුත් එක්ක කරන්නේ. ඉතින් හැමතැනම වාහන දානවා, මෙහෙන් දානවා, එහෙන් දානවා. ඉතින් ඔයාලම පෙන්නන ලස්සන ප්‍රේස් එක තව ඉස්සරහා තියෙනවා. ඒ කියන්නේ වැඩ බලවා 100ක් විතර තියෙනවා. කියන්නේ කොල්ලොන්ට කට්ටිය ජොබ් දීලා තියෙනවා. ඒ සෑහෙන්නේ ඒක ඇතුලේ. මම කියන්නේ තමන්ගම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න හොඳයි. අනිත් අයට වැඩ කරගෙන ඉන්නවට වැඩිය. මොකද ඒගොල්ලෝ හිතනවා කයින් ගන්න, හිතනවා ජොබ් කර ගන්න. ඉතින් එහෙම නෙමෙයි. තමන් ආස කරන පැත්තෙන් යන්න. ඒක කවදාවත් වැරදෙන්නේ නැහැ. ජොබ් එක කරන්න අර කියොත් ජොබ් එක යන්න ඕනේ නැහැ. එතන ජොබ් එක කරන්න මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා තමන් කරන වැඩේ හරියන්න ඕනේ කියලා. ඉතින් මම මේ ආසෙ දින මම මේ කරන්නේ කට්ටිය කියයි ඉතින් මම විහිළු කරා. ඉතින් මේ හරියන්නේ නැහැ. මම ජොබ් එක කරන්නේ. ඉතින් ඒගොල්ලෝ ඉතින් අප්පුරේ අරන් දීලා ඉතින් මම මගේ ගම යනවා. මගේ ගමනම ගිහිල්ලා ඉතින් කට්ටිය පෙන්නනවා කොහොමද මගේ ගම නිකරුනේ කියලා. ඉතින් මෙතනින් ඉවර වෙනවා මගේ ගමන. තව ඉස්සරහට යනකොට තියෙනවා. වැඩේට ගිහිල්ලා කට්ටිය මම පෙන්නනවා ඉතින් මගේ වැඩ කොහොමද කියලා. මේ ආරම කරන්න තියෙන්නේ. මගේ ටාගට් තියෙන ටාගට් ගන්න හැදම ගහනවා තමයි පෙන්නන්නේ. ඉතින් මගේ තුන්වෙනි වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම කට්ටිය සෙට්ටුමු. මේ සතිය ඇතුළත ඒ වීඩියෝ එක දානවා. ඒ වීඩියෝ දාන වෙනස්ම වීඩියෝ එකක්. ඒ වෙනසින් අපි බලමු කොහමද ඉස්සරහට තව ගොඩක් වෙනස් වෙන්න තියෙනවා. ඒ වෙනසටම ගොඩක් වෙනස් වෙන්න තියෙනවා. ඇත්තටම මම කැමති මේ වීඩියෝ ඔන්න මම කිව්වේ අර පොළවල් තියෙන එක ඔන්න මේ කර්මාන්ත පුරේ යන්න අපේ කලින් බොසාකාරයේ මම දෙච්චන හොඳලාට මෙතනදී බැමි තියෙනවා අපේ 150ක් කියලා. මෙතනක් තියෙනවා, අතනක් තියෙනවා. මොකද මේ අයියෙන් යන්නේ මේ වැට පොළවල් තියෙන්නේ. අත සිකියුරිටි කාරෙක් ඉන්නවා. අම්මේ සිකියුරිටි කාරේ හිටන්නේ සිකියුරිටි කාරේ කියලා මේක. කොහොමත් එහෙම තමයි. මුල් දවසේනකොට මේ ඉතින් මම යන්න නම් ඕනේ කෙලින්. ඒත් මම ඔයාලා වැට පොළවල් පෙන්නන්න ඕනේ හින්දා මම මෙතනින් දාන බයික් එක. මට ඉස්සරහට සුදුපාට සාප්පුට ඉස්සරහා මගේ තැන තියෙන්නේ. මොනවත් මට පෙන්වන්න බෑනේ. මම මෙතනින් දාලා ඔයාලම පෙන්වන්න මම තියෙන්නේ ගියා මේ පැත්තේ. අතන ඉස්සරහා තියෙන්නේ තීන්ද වැඩ පොළ. ඉස්සරහා තියෙන තීන්ද වැඩ පොළ. තීන්ද වැඩ පොළක් තියෙනවා. ගල් වැඩ පොළක් තියෙනවා. මම ලස්සනයි මේ පැත්ත. ගානක් තියෙන තියෙන කොල්ලන්ට හරියට. ඉතින් තනිස්රා ගල් වැඩ පොළක් තියෙනවා. ගල් වැඩ පොළක් තියෙනවා. තනිස්රා තව කාපට් වැඩ පොළක් තියෙනවා. මම දන්නේ විදියට මෙතන උඩ. මෙතන තීන් එක. මෙන්න මේ තව එකක් හදාගෙන යනවා ඔය පැත්තේ. ඔය පැත්තේ තව එකක් හදාගෙන යනවා. මේක වහලා ගියා තාම අලුත් ඇඩියා කරන අලුත් ඇඩියක් වැඩි වතන මොකක් කරලා දායි වැඩ බලක් කොහොමද දන්නේ. උඩ පොත් රැක් එකක් තියෙනවා. පොත් රැක් කරන වැඳුමේ රැක් මේ දාස්තර කොහොමද තෝනේ වෙනවා වැඳුමේ රැක්. ඔය දෙන මෙතනත් එකක් හදාගෙන යනවා. මේකත් මොකක් කරේ තීන් දෙකක් නැත පොටි එකක් ඕක පොටි එක. ඔකේ මම දන්න කොල්ලෙක් කියන පොටි වැඩ බලක් තමයි. මේක හදාගෙන යන වැඩක්. මේකත් එන්න ලොකු වැඩපොළක් කොහොමද හදනවා. ඔතන ඉස්සරහ සුදුපාට තාප්පේ තියෙන තැන තමයි වැඩ කරන්නේ. නේද?
මෙන්න මේකේ කියලා ෆෝත් ට්‍රැක් තියෙනවා. ෆෝත් ට්‍රැක් කියන්නේ ඉතින් වෙද දෙන එක තමයි මේකත් පොටි එක. ඒත් ඉඳන් මේකත් ලොකෝ වැඩ කරා. ඒත් ඉස්සර තමයි මට අන්න තියෙන්නේ. ඉතින් ඒ ටිකත් ඉවර කරගෙන මගේ වැඩේට මම ගිහිල්ලා අතරින් පාකින් කරන්න පුළුවන් කම තියෙද්දි තමයි ඉස්සර බයික් කරගෙන උතර ඉස්සර කල්ලා වතුර වැඩපුවත් තමයි දෙන වතුර ස්ටොක් කරගෙන තැනක් ඒ ටිකත් පහු ගන්න තමයි අපි යන්නේ. පොඩි තැනක් තියෙන්නේ. ඉතින් මගේ වැඩේට තව පොඩි තුරයි තියෙන පොඩි තුරක් කියන ඉතින් අනිත් පැත්ත තමයි වැඩේ තියෙන්නේ. ඉතින් ඒ වැඩේට ගිහිල්ලා මම ඉතින් යනවා. ඉතින් මම මෙතනින් දැන් වීඩියෝ එක ඉවර කරන මෙතන හරියේ. ඉතින් හැමෝම සෙට් වෙලා සප්පාරක් දෙමු. හරි එහෙනම් අපි යනවා. බයි.